මම හිතන්නේ මෙතන පනිපුරි තියෙනවා. අපි ජකුන් try කරා ඊළඟට පුත්තලම් පැත්තේ try කරා පනිපුරි. ඊළඟට බලමු ජෙෆ්නා වල පනිපුරි කොහොමද කියලා. දාලා තියෙනවා. අයි පනිපුරි තියෙනව නේද? තියෙනවා. දෙන්නකෝ. එකක් කීයද? හතරක් කිවිලා 200යි මේ. හතරක් 200යි නේ. සෙට් එක තමයි ගන්න ඕනේ. හරි 200ක දෙන්න. ඒ වර්ග තියෙන මොකක්ද පැණි රස එකක් හරි මොකක් හරි එහෙම පැණි තියෙනවා. දෙකයි සැර දෙකයි. එහෙම දාන්න. මසාලා. පැණි දෙකයි සැර දෙකයි මේ 200යි. ජැෆ්නා පනිපුරි. මම මේ ඉන්නේ ජැෆ්නා කොටු ඉස්සර. බාහනේ දැන් හවුස් එකට බෑගෙන යනවා ලස්සන. චොක්ලට් එක. ඔය චොක්ලට් එක. එහෙන් පැණි රස එක නේද? චොක්ලට් දෙකයි මසාලා දෙකයි. හරි. ඒක මසාලා එක. මසාලා එකේ පොඩ්ඩක් කට දාන එක වගේ එකද? මේක වතුර වගේ තියෙන රසම් කියලා තියෙන පෙණි. ඉන්දි වලින් කියන්නේ පෙණි කියන්නේ වතුර. හරි. හරි thank you. ඒක මුලේ තියෙන එක මසාලේ. හරි. ගිලෙන්න. නියම පනිපුරි තියෙන ඉතින් ජැෆ්නා වල අපි කාලා බලමු මේකේ රහ කොහොමද කියලා. ජැෆ්නා පනිපුරියේ ගොඩක් මේ ගොඩක් ගණන් අඩුයි. සාමාන්‍යයෙන් දැන් පිටින් මම ගත්තේ දෙකක් 200යි. එකක් රුපියල් 100ක් වෙන්නේ. මේක එකක් 50ක් වෙන්නේ. හැබැයි පණි එහෙම හොඳට දාලා තියෙනවා. මේක රහ බලමු අපි. මුලින්ම මම නම් දන්නේ මම හිතන්නේ මේ සැරේක වෙන්න ඕනේ. කාලා බලමු සැරේක. ඔව්. එක පාරට කටට දා ගන්න ඕනේ. නියමයි. පානියම හොඳට තියෙනවා. අර කලින් කාපු වල නම් මේකේ ලොකු වෙනසක් තියෙනවා. ඊළඟට අපි කාලා බලමු ඇත්තට චොක්ලට් දාලා තියෙන එක. ඒකද රහ මේකද කියලා. මේක ඇතුලේ චොක්ලට් දීලා තියෙන එක මම හිතන්නේ මේක ටුට්ටක් පැණි රහ වෙන්න ඕනේ. කාලා බලමු. නියමයි. ඒක අල කඩේට දාපු එකකට වඩා ගොඩක් රසයි චොක්ලට් දාපු එකට.